ඔයා තව කෙනෙක් අතින් හදලා තියෙන ඒ කියන්නේ හෑන්ඩ්මේඩ් දෙයක් සල්ලි දීලා ගන්නකොට ඔයා ඒ ගන්න දෙයට වඩා දෙයක් එතන තියෙනවා කියලා ඔයා දැනගෙන හිටියද? තව කෙනෙක්ගේ පැය ගානක මහන්සියට තමයි ඔයා ඒ වටිනාකමක් දෙන්නේ. තව කෙනෙක්ගේ දවස් ගානක් කැප කරපු නින්දට තමයි ඔයා ඒ වටිනාකමක් දෙන්නේ. තව කෙනෙක්ගේ අසාර්ථකත්වයන් 100කට විතර පස්සේ තිබුණ සාර්ථකත්වයකට තමයි ඔයා ඒ වටිනාකමක් දෙන්නේ. තව කෙනෙක් ජීවිතේ ගොඩනගා ගන්න කරන උත්සාහයට තමයි ඔයා ඒ වටිනාකමක් දෙන්නේ. ඉතින් මට හිතෙන විදිහට ඔයා ඒ සල්ලි දීලා ගන්නේ ඒ භාණ්ඩයම නෙමෙයි. ඒක හදපු කෙනාගේ හදවතයි එයාගේ ආත්මයයි. जा करना है तो प्यार कर जिद पूरी फिर एक बार कर कमले आ